අද මම යන්නේ මේ ඉටි කොලේ අයින් කරන්න. දැන් මේක ජීවාණුහරණය වෙන්න දාලා සති දෙකකට වැඩි. අපි බලමු මේ පස් එක හරියට ජීවාණුහරණය වෙලාද කියලා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම මේ වීඩියෝ එකේදී මේ පස් එක ග්‍රෝ බෑග්ස් වලට දාලා ග්‍රෝ බෑග්ස් වලත් ජීවාණුහරණය වෙන්න දානවා. මම මේක කොහොමද කරන්න කියලා වීඩියෝ එකේ අන්තිමට කියනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි බලමු පස් එක හොඳට ජීවාණුහරණය වෙලාද කියලා. තනකොළ ඊට බලමු පස් එක ජීවාණුහරණය වෙලාද කියලා. ජීවාණුහරණය වෙලාද කියලා බලන්න මේ පස් එක හොඳට රත් වෙලාද කියලා බලන්න ඕනේ. අත දාලා පස් එක රස්නේ. ඉතින් මේක හොඳට ජීවාණුහරණය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් තියෙන්නේ මේ පස් එක ග්‍රෝ බෑග්ස් වලට දාගන්න. ග්‍රෝ බෑග්ස් 250ක් තියෙනවා අපිට පුරවන්න. අපි බලමු අපිට මේ අපි මේ හදාගත්තු පස් මාධ්‍ය මේ එහෙම නැත්නම් වගා මාධ්‍ය අපිට ග්‍රෝ බෑග්ස් 250ට ඇතිද කියලා. අපි පස් එක පුරව ගන්න මේ විදිහට සම්පූර්ණ බෑග් එක වැහෙනකම්ම පුරව ගන්න නැහැ. මෙන්න මේ මට්ටමට පුරව ගත්තා නම් හරි. මේ වගේ වාසියක් තියෙනවා සාමාන්‍ය අඟල් දෙකක් විතර තියලා ඉතුරු ටික පුරව ගන්න ඕනේ. පස් එක ටිකක් තෙතයි මොකද මම මේකට වතුර දැම්මා මේ ජීවාණුහරණය වෙන එකට ලේසි වෙන්න. හොරගෙන ඒ නිසා මම මේක හැදුවා මේ සාමාන්‍යයෙන් පැල ටිකක් ලොකු වෙනකන් මෙතන තියන්න ඕන නිසා. නැත්තම් එක පාට ලොකු වැස්සක් පැලවල ඉඳපු ගමන් ආවොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේක හදාගත්තා මේ සාමාන්‍ය සති දෙකක් විතර පැල ටික තියාගන්න. මේ තියෙන කොහොබත් මම මේකත් මේ පස් එක්කම ජීවාණුහරණය වෙන්න දැම්මා. දැන් මම මේ ටික බෑග් එකකට දාගන්නවා. මේ පොට් වලට එකින් එකට මේ කොහොබත් ටික දාගන්න ඕනේ. මොනවද ඔය දාන්නේ? කොහොබත්. අපිට මේ කොහොබත් අපි පස් මාධ්‍යට හදාගන්න බැරුව මික්සර් ගන්න බැරි වුණානේ. මේ විදිහට මේ කොහොබත් දාලා අපි මේ කොලම් කරගමු. මෙතන තියෙනවා ග්‍රෝ බෑග්ස් 250ක්. මේ ඔක්කොම පුරව ගත්තා. දැන් කොහොබත් ටික දාලා මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කැප්ටාන් දාලා මේක ජීවාණුහරණය වෙන්න තියන්න ඕනේ දවසක්. ඊට පස්සේ තමයි අපිට පැල හිටවන්න පුළුවන්. අපි දැන් මේ පොට් වලට පස් දාගත්තා. දැන් මේ පොට් එකෙත් පස් ටික ජීවාණුහරණය කරන්න ඕනේ. ඒකට අපි භාවිතා කරන්න ඕනේ මෙන්න මේක කැප්ටාන්. මේකෙන් දැන් සාමාන්‍යයෙන් මේ කෝප්පෙන් එක පොට් එකකට දානවා. ඒ කියන්නේ මේ කෝප්පෙට අල්ලව මිලිලීටර් 800ක් අපේ පැල 250ක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ලීටර් 200ක් කලවම් කරන්න ඕනේ. ලීටර් 200කට කැප්ටාන් මේ ග්‍රෑම් 240ක් කලවම් කරන්න ඕනේ. ඒ නිසා මම මේ බැරල් එක ගත්තා. මේකට දාගත්තා වතුර ලීටර් 200ක්. 200ට දැන් මම මේකේ මේ පැකට් එකක තියෙනවා ග්‍රෑම් 100ක්. පැකට් දෙකමාරක් මේකට දාගන්න ඕනේ.
තියෙනවා. දැන් මේක කෝපෙන් එකක් ගන්නවා එක පොට්ටේකට දානවා. මේකෙන් වෙන්නේ පස ජීවාණුහරණය කරන එක. මේ කැප්ටාන් දාලා පැය 24කට පස්සේ අපිට පැලෙන් දාන්න පුළුවන්. ඉතුරු පෙලි දෙකට දාන්න ඕනේ. මේ විදිහට තමයි පස් ටික පොට් වලට දාලා ඒක තියලා ජීවාණුහරණය වෙන්න දාන්නේ. ජීවාණුහරණය වෙන්න දානවා දවසක් කැප්ටාන් දාලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. channel එකත් subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දානවා මේ පැලෙන් දන්නේ කොහොමද, ඒවට දාන පෝර මොනවාද, කෘමිනාශක මොනවාද, ඒවා මොන මාත්‍රාවෙන්ද දාන්නේ, හැමදේම වීඩියෝස් දානවා. ඉතින් කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් goodbye.